සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා ක්‍රිෂාන්ත පෙරේරා YouTube channel එකට. අද මම ඔයාලට කියන්න සූදානම් වෙන්නේ ජූනි මාසයේ 22 වෙනිදා සිදුවන බුධ මාරුව මේෂ ලග්න හිමි ඔයාලට බලපාන්නේ මොන විදිහටද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තෙක් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා තවම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ හරහා වසර පුරාම සිදුවන ග්‍රහ මාරුවීම් ඒවා ඔයාලගේ ජීවිතවලට බලපාන විදිහ සහ මාසික ලග්න පලාඵල, සතියේ ලග්න පලාඵල සියලුම ජ්‍යොතිෂ කරුණු සහ ඔයාලගේ ජීවිත ගොඩනගා ගන්න, ගැටලු අවම කරගන්න, ධනාත්මක සිතුවිලි අතිශයෝක්තියකින් තොරව දැනගන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම මම මේ වෙලාවේ ඔයාලගෙන් ඉල්ලනවා මේ ලග්න පලාඵල වලට අමතරව මගේ අනිකුත් වීඩියෝස් බලන්න කියලා. මොකද ඒ කියන දේවල් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වන විට බුධ ග්‍රහයා මිථුන රාශියේ, ඒ කියන්නේ තමන්ගේම රාශිය තුල බලවත් වෙමින් තමයි ගමන් කරනු ලබන්නේ. මෙම ග්‍රහයා 22 වෙනිදා මේ මිථුන රාශියෙන් නික්මිලා කටක රාශියට ගමන් කරනු ලබනවා. ඒ කියන්නේ මේෂ ලග්නෙහි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ 4 වැන්නට මාතෘ ස්ථානයට. කටක රාශිය කියන්නේ මේ බුධ ග්‍රහයාට සතුරු රාශියක්. කටක රාශියට ගෝචර වන බුධ ග්‍රහයා අගෝස්තු මාසයේ 30 වෙනිදා දක්වා දින 69ක් මෙම රාශිය තුල ගමන් කිරීම සුවිශේෂී තත්වයක් ඇති කරනු ලබනවා. එම විශේෂත්වයට හේතුව වෙන්නේ සාමාන්‍යයෙන් බුධ ග්‍රහයා කියන්නේ සූර්යාට ඉතා කිට්ටුවෙන් ගමන් කරනු ලබන ග්‍රහයෙක් නිසා සති දෙකක පමණ කාලයක් තමයි එක රාශියක බුධ රැඳී සිටින්නේ. නමුත් මේවර කටක රාශිය තුල ජූලි මාසයේ 18 වෙනිදා සිට අගෝස්තු 11 වෙනිදා දක්වා වක්‍රව ගමන් කරනු ලබනවා. මෙම හේතුව මත තමයි අගෝස්තු 30 වෙනිදා දක්වා දීර්ඝ කාලයක් සතුරු රාශිගතව ගමන් කරන්නට බුධ ග්‍රහයාට සිදුවන්නේ. මේ බුධ කියන්නේ කවුද? බුධ නියෝජනය කරන්නේ කාවද? ඔහු තමයි ඥානයට අධිපති ග්‍රහයා ලෙස සැලකෙන්නේ. එයත් එක්ක මිශ්‍ර වෙලා තව ග්‍රහයෙක් ඉන්නවා නම් හොඳ හෝ නරක මොනවා වුණත් අනිකාගේ ගතිගුණ අරගෙන ඒ ගතිගුණ වලට අනුව තමයි බුධ කටයුතු කරන්නේ. දවල් රෑ කියලා ભેදයක් එයාට නැහැ. කතාවට, ලේඛනයට, ගණිත මිනිත ආදියට දක්ෂයෙක් වෙන බුධ ග්‍රහ ලෝකයේ කුමාරයා විදිහට තමයි ජ්‍යොතිෂයේදී හඳුන්වනු ලබන්නේ. ඉතින් මේ බුධ සංකේතවත් කරනු ලබන්නේ පුංචි දරුවන්ව. මෙම රාශිය තුලදී දරුවන්ට මෙය බලපාන්නේ මොන විදිහටද කියලා විශේෂයෙන්ම ඔබ දැනුවත් විය යුතුයි. පලාඵල අහන්නට කලින් ඒක ගොඩක් වැදගත් වෙනවා. මෙම ගෝචර වීම හේතුවෙන් දරුවන්ට ජලයෙන් විපත් කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් පවතිනවා. ඒ නිසා ඔබ අනිවාර්යෙන්ම හිතට ගන්න ඕනේ ගංගාවල, මුහුදේ, වැව් පොකුණුවල දිය නෑම සඳහා යාම වළක්වාලමින් හැකිතාක් අවම කරමින් ඔබේ දරුවන් ආරක්ෂා කරගන්නට. ඒක මව්පියන් වගේම වැඩිහිටියන් වන හැමෝගෙම වගකීමක්. බුධ ග්‍රහයා කටක රාශිය තුල වක්‍ර වෙනවයි කියන්නේ සුබවාදී දෙයක් නෙමෙයි. ඉතින් නැවත සැරයක් කියන්නේ තම තමන්ගේ දරුවන් ආරක්ෂා කර ගැනීමේ වගකීම ඇති කර ගන්න. විශේෂයෙන් ඔබ දැනගත යුතුම කරුණක් තමයි මේෂ ලග්නෙහිමි ඔබට පසුගිය මාර්තු 29 වෙනිදා සිට ලග්න ඒරාෂ්ටක කාලයක් ආරම්භ වෙලා තියෙන්නේ. ඉදිරියට වසර 7මාරක කාලයක් මෙය බලපවත්වනු ලබනවා. හරියට දැනගෙන හරියට සැලසුම් කරගෙන යාම තුළ ඔබ ආරක්ෂාකාරී වෙනවා. ඒ විට පසුතැවිලි වීමට අවශ්‍ය වෙන්නේ නැහැ.
ඔබ කවර තත්වයක උපත ලැබුවත් දැනට කුමන මට්ටමක ජීවිතයක් ගත කළත් මෙම කාල සීමාව තුළ ඔබට හැකියාව පවතිනවා ධනවතෙකු බවට පත්වීම සඳහා අඩිතාලම තියන්නට. නව ව්‍යාපාර ආරම්භ කරන්නට, ඒ වගේම පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර දියුණු කරගන්නට ඔබට පුළුවන්. වගේම ඉඩකඩම්, යාන වාහන, දේපල හිමි කරගන්නට නිසකයෙන්ම ඔබට හැකියාව ඇති කරනු ලබනවා. පුංචිවට හරි තමන්ගේම කියන ගෙදරකට යන්නට ඔබට අවස්ථාව හිමිවනවා. ඔබගේ ජන්ම කේන්ද්‍රයේ සුබ දෘෂ්ටි පවතිනවා නම්, සුබ ග්‍රහ සංයෝග පවතිනවා නම් ඔබේ සිහින ඉටුවනවාමයි. මේෂ ලග්න හිමි දරුවන්ගේ දෙමාපියන්ටද ඇතිවන්නේ ඊටාම සුබවාදී තත්වයක් බව කිව යුතුයි. කලා ශාස්ත්‍රයේ කටයුතු කරන අයට සංගීතයට, නර්තනයට බැඳීමක් දක්වන අයට එම ශාස්ත්‍රය තුළ තමන්ගේ දක්ෂතා දක්වන්නට, ඇගීමට ලක්වන්නට පුළුවන්. ඔබ කවදත් තමන්ගේ වාසිය පිණිස බොරු කියන කෙනෙක් නෙමෙයිනේ. තමන්ට අලාභයක් සිද්ධ වුණත් ඇත්ත කියන්න ඔබ පසුබට වෙන්නේ නැහැ. කපටි කෛරාටික වැඩවලට කැමති කෙනෙක් නෙමෙයි ඔබ. ඒ වගේ දේවල් වලින් තව කෙනෙකුට ඔබව රවට්ටන්නත් බෑ. අන්න ඒ අවංකකම නිසාම ඔබට මෙම කාලය තුල ගෞරවය, ප්‍රශංසාව, අන් අයගේ ආදරය සහ ඔබගේ වැඩ කටයුතු සඳහා ඔවුන්ගේ උපකාර හිමිවනවා. අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමි ඔබට යහපත් වෙනවා. වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුව ඇතිවන අතර තරග විභාග ජය ගැනීමට, උසස් අධ්‍යාපනය ලැබීමට, විදේශීය අධ්‍යාපනය ලැබීමට මෙන්ම විදේශගතව අධ්‍යාපනය ලබන අයටද සුබදායී වන බව පැහැදිලියි. මෙම ස්ථානයේ ගමන් කරනු ලබන බුධ පාප සංයෝග වෙලා, පාප පීඩිත වෙලා, පාප කරතරී වෙලා, පාප දෘෂ්ටි සහිතව නම් ගමන් කරනු ලබන්නේ පදිංචි ස්ථානයේ වෙනස් වීමක් සිදුවන්නට බොහෝ ඉඩකඩ පවතිනවා. ඒ වගේම රැකියාවේ මාරුවීම් සිදුවන්නට පුළුවන්. ටික කාලයකට හෝ කුමන හෝ හේතුවක් මත පදිංචි ස්ථානයෙන් බැහැර වන්නට ඔබට සිදුවිය හැකියි. හොඳට බලන්න ඔබේ ජන්ම කේන්ද්‍රය තුල බුධ 4 වැන්නේ ස්ථානගත වෙලා ඉන්නවද කියලා. එහෙම ඉන්නවා නම් ඔබ නිසක ලෙසම කතාවෙන් ලෝකයම දිනන්නට උවත් සමත් කෙනෙක්. මේෂ ලග්නයේ ඔබේ දරුවාගේ එවැනි පිහිටීමක් තිබෙනවා නම් අති දක්ෂ නීතිවේදියෙකු වීම කිසිසේත්ම අපහසු වන්නේ නැහැ. එයා තර්ක විතර්ක කරන්න බොහොම දක්ෂයි. හිතන්න දක්ෂයි. හැමදේම Tamanගේ වාසියට හරව ගන්න දක්ෂයි. මෙම කාල සීමාව තුළ ඔබේ සිතේ චංචල භාවයක් ඇතිවන්නට ඉඩකඩ පවතිනවා. අදහස් වෙනස් කරන ගති නිතර ඇතිවන්නට පුළුවන්. ඒ ඔබේ අවාසියට හේතු වීමට ඉඩ පවතින බැවින් නිවැරදි තීන්දුව తీරන ගැනීම සඳහා ඔබේ බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. පසුගිය කාලේ ඔබට පැවති සතුරු කරදර අවම වී යන අතර ඔබ සමග අමනාපව සිටි අය නැවත මිත්‍රශීලී බව ඇති කර ගනිමින් ඔබ කරා පැමිණිය හැකියි. කාලාන්තරයක් තිස්සේ තදබල නිදන්ගත රෝගයකින් පීඩා වින්දා නම් එම පීඩාව මෙම කාලය තුල යම් පමණකට හෝ සමනය වී සහනය ඇති කරනු ලබනවා. නමුත් ඔබට පපුවේ සෙම තත්වයන් ඉහළ යාමට හැකියාව පවතින බව සැලකිල්ලට ගත යුතුයි. සෙම් ප්‍රතිශ්‍යාව පමණක් නොවේ. මෙය නියුමෝනියාව වැනි තත්වයන් දක්වාද වර්ධනය වීමට පුළුවන්. පෙනහල්ල ආශ්‍රිත රෝග පීඩා බලපවත්වනු ලබනවා. සීත රටවල ජීවත් වන අය වගේම මෙම කාලය තුල පවතින වර්ෂාව හේතුවෙන් සහ වසංගත රෝගවලින්ද මේෂ ලග්න ඔබ ආරක්ෂාකාරී විය යුතුයි. සමස්තයක් ලෙස ඔබට සුභාසුභ මිශ්‍ර තත්වයක් තමයි මෙම මාරුවෙන් අපිට බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඒ වගේම සඳු මහ දශා අතුරු දශා ගත කරන අය, බුධ මහ දශා අතුරු දශා ගත කරන අය ප්‍රවේශම් විය යුතුයි.
ඉතින් ඔබට යම් අගුණකාරී තත්ත්වයක් පවතිනවා නම් එය අවම කර ගැනීම සඳහා මෙම කාලය තුල කුඩා දරුවන්ට ආහාර පාන, රස කැවිලි, පොත්පත්, සබන්වැනි සුවඳ ද්‍රව්‍ය දෙන්න. සාමණේර නමකට සිවුරක් පූජා කරන්න. මේ දේවල් වලින් ඔබට යහපත් තත්ත්වයක් ඇති කරනු ලබනවා. ඉහත සඳහන් කරුණු මේෂ ලග්න හිමි ඔබගේ පොදු තත්ත්වයන් බව අවබෝධ කර ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ඔබගේ ජන්ම කේන්ද්‍රයේ පවතින ග්‍රහ බල දුබලතා දශා අතුරු දශා අනුව මෙම තත්ත්වයන් අඩු වැඩි වීමට පුළුවන්. ඔබ අනියත බියක් ඇති කර නොගෙන ආරක්ෂාකාරීව ධෛර්යවන්තව ඉදිරිය සැලසුම් කර ගන්න. මේෂ ලග්න හිමි ඔබට සියලු අභියෝග ජය ගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. මම ජ්‍යොතිර්වේදිනී ක්‍රිෂාන්ති පෙරේරා.